අපි ආවා. Hi everyone, ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. අද මං ඔයාලට ගෙනල්ලා තියෙන්නේ රසම වගේම ලේසියෙන්ම හදාගන්න පුළුවන් dessert recipe එකක්. මේක mango and passion fruit දාලා හදන රස mousse එකක්. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මම මෙතන අරන් තියෙනවා ග්‍රෑම් 397ක් condensed milk. ඔයාලා ලංකාවේ ඉන්නවා නම් milk maid පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන කරනවා 300 milliliters pouring cream, thickened cream නැත්නම් whipping cream. ඊළඟට අපිට ඕනේ gelatin අපිට ඕන වෙන්නේ 3 teaspoons නැත්නම් තේ හැඳි 3ක් විතර. අපිට ඊට පස්සේ ඕන වෙනවා අඹ දැන් මං use කරන්නේ fresh mango එකක්. අඹ ගෙඩිය මම පොඩියට නිකන් cubes වගේ කපාගෙන තියෙනවා. ඔයාලට දැන් මේ fresh fruits හොයාගන්න නැත්තම් frozen fruits හරි පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන පාවිච්චි කරලා තියෙනවා passion fruits මෙතන ගෙඩි 5ක විතර pulp එක මම අරගෙන තියෙනවා. මම අරගෙන තියෙන්නේ මේ රතු පාට passion fruit variety එක. ඔයාලට ලංකාවේ අර තියෙන regular light greenish or yellowish වගේ එක use කරන්න පුළුවන්. ඊළඟට මම මේ අරන් තියෙන්නේ dehydrated shredded coconut. මේක මම use කරන්නේ garnish එකක් විදියට mousse එකේ. ඔයාලට desiccated coconut පාවිච්චි කරන්නත් පුළුවන්. අන්තිමට මේ තියෙන්නේ වතුර තේ හැඳි 3ක්. මම දැන් අපි කලින් ගත්ත වතුර teaspoons 3ට gelatin teaspoons 3ක් දාගන්නවා. මේක තමයි අපිට උදව් වෙන්නේ අපේ mousse එක set කරගන්න. ඊට පස්සේ මම කරන්නේ දැන් මේ add කර gelatin ටික පොඩ්ඩක් හොඳට මික්ස් කරගන්නවා ඒක රත් කරගන්න කලින්. දැන් මම නම් අද පාවිච්චි කරන්නේ මයික්‍රෝවේව් එක. මේක මෙල්ට් කරගන්න. ඔයාලට මයික්‍රෝවේව් එකක් නැත්නම් ඔයාලට ලිපේ ජෙලටින් ටික රත් කරලා මෙල්ට් කරගන්නත් පුළුවන්. ඔයාලා ලිපේ රත් කරනවා නම් ඩබල් බොයිල් සිස්ටම් එක යූස් කරන්න. ඒ කියන්නේ වතුර පොට් එකක් බොයිල් වෙන්න තියලා ඒක උඩ වෙනම භාජනයක් තියලා ඒකේ ජෙලටින් ටික රත් කරගන්න. දැන් මයික්‍රෝවේව් එකෙන් මම විනාඩියක් ටයිම් දැම්මට මම තප්පර 30කින් විතර එළියට ගත්තා. එතකොට ඒක හොඳට මේ විදියට මෙල්ට් වෙලා. ඊට පස්සේ මම මේ කරන්නේ අර කැට නැති වෙන්න ඔක්කොම ටික හොඳට දිය වෙන්න හොඳට මික්ස් කරනවා. මික්ස් කළා ටිකකින් මේ වගේ කන්සිස්ටන්සි එකක් එනවා. ජෙලටින් එක දිය කරගත්තට පස්සේ ඒක නිවෙන්න තියන්න. ඊළඟට මම මේ දාගෙන තියෙන බ්ලෙන්ඩ් එකට අපි කලින් ගත්ත milk maid නැත්නම් condensed milk උයි අපේ thickened cream ටිකයි මම දැන් මේ ටින් එකේ ඉතුරු වෙලා තියෙන condensed milk ටිකක් දාගන්නවා. මේ ටික දාගත්තට පස්සේ මම ඊළඟට දාගන්න යන්නේ අපිට ඕන fruits ටික. දැන් මෙතන මම අර කපාගත්ත අඹ ගෙඩිය චුට්ට දාගන්නවා. මේක මම ඔක්කොම දාන්නේ නැහැ. මම මේකෙන් ටිකක් ඉතුරු කරගන්නවා මගේ dessert එක පස්සේ garnish කරන්න pulp එක හදාගන්න. මම ඒක හදන විදිය පෙන්නන්නම් අන්තිමට. අඹ ටික දාගත්තට පස්සේ මම දාගන්නවා passion fruit. passion fruit ටිකත් මම ඔක්කොම දාගන්න. චූට්ටක් මම ඉතුරු කරගන්නවා අපේ dessert garnishing වලට. දැන් මම මේ දාගන්නේ අපි කලින් අර දිය කරගෙන නිවෙන්න තියපු gelatin mix එක. gelatin ටිකත් මම ඔක්කොම හොඳට හූරලම දානවා අපේ චූටි container එකෙන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක ඇත්තටම හරිම ලේසි හරිම quick. මේ ඔක්කොම ටික එකට blend කරන්නයි තියෙන්නේ. ගොඩාක් වැඩ නෑ, ගොඩාක් වෙලා යන්නේ නෑ. මේක හරිම quick and easy. දැන් ටික වෙලාවක් blend කරලා බලද්දි මෙන්න මේ වගේ consistency එකක් තියෙන්න ඕනේ. මෙහෙම තියෙද්දි චුට්ටක් මේ වගේ තිබ්බට බය වෙන්න එපා set වෙන්නේ නැති වෙයි කියලා. අපි gelatin දාලා තියෙන්නේ. එතකොට fridge එකේ දැම්මහම set වෙනවා. දැන් මං අරන් තියෙන්නේ මේ වගේ glasses මම අරගෙන තියෙන glass එකට මෙහෙම ඊට පස්සේ අපි mousse එක pour කරනවා. pour කරලා ඉවර වෙලා මම පොඩ්ඩක් මේ වගේ glass එක පොඩ්ඩක් නිකන් tap කරනවා. පොඩ්ඩක් අර නිකන් air bubbles අනම්මනම් තියනවා නම් යන්න. මට මේ amount එකෙන් අර වගේ glasses 3ක් හදා ගන්න පුළුවන් වුණා. dessert එක ඔයාලගේ dessert containers වල pour කරලා ඉවර වුණාම ඊට පස්සේ අපි fridge එකේ දාන්න ඕනේ.
ෆ්‍රිජ් එකේ පැය 4ක් විතර තියලා ඉවර වෙලා මම දැන් මේ එළියට අරගෙන තියෙන්නේ. එළියට අරගෙන මම මැංගෝ පල්ප් එක හදලා තියෙන්නේ. මැංගෝ පල්ප් එක ඇත්තටම ලොකු දෙයක් නෑ කරන්න. අර අපි ඉතුරු කරගත්ත අඹ කෑලි ටික බ්ලෙන්ඩ් එකකට දාලා නිකන් බ්ලෙන්ඩ් කරන්නයි තියෙන්නේ. වතුර මොකුත්ම දාන්න නැතුව අඹ ටික විතරක් බ්ලෙන්ඩ් කරලා ගන්න. ඊට පස්සේ මම ඒ හදාගත්ත මැංගෝ පල්ප් එක මේ විදිහට උඩින් දානවා. ඔයාලට මේ ගානිෂින් මොකුත් ඕනේ නැහැ. ඔයාලට අර ඩිසර්ට් එක ප්ලේන් විදිහට කන්නත් පුළුවන්. එහෙම කෑවත් හරිම රහයි මේක. ඊට පස්සේ මැංගෝ පල්ප් එක උඩින් මම දැන් දාගන්නේ අපි අර කලින් ඉතුරු කරගත්ත පැෂන් ෆෘට් එක. මට අර ලස්සනට ලේයර්ස් පෙන්න ඕන හින්දා මම චුට්ටක් වැඩිපුර දාගන්නේ. මේ විදිහට දාගෙන දැන් මම සයිඩ් එකෙන් ලස්සනට ලේයර්ස් පේනවා. ඊළඟට මම කරන්න යන්නේ මේක උඩින් අපි අර කලින් මම ඔයාලට පෙන්නුව ඩිහයිඩ්‍රේටඩ් කොකනට් ටික දාගන්න යන්නේ. ඒක දාන්නේ මම ඇත්තටම ටෙක්ස්චරල් ඩිෆරන්ස් එකට. එතකොට අර ඔක්කොම නිකන් මෂී වගේ නෑනේ, පොඩ්ඩක් මේක අර පොඩි ලා ක්‍රන්චි ගතියක් තියෙනවා මේ කොකනට් වල. ඒ අර ටෙක්ස්චරල් ඩිෆරන්ස් එකක් ඕන හින්දා තමයි මම මේක දාගන්නේ. මම අපේ ඩිසර්ට් ග්ලාසස් ටික මේ වගේ ලස්සනට ගානිෂ් කරගත්තා. ඇත්තට මේක නම් හරිම රහයි. ඒ වගේම මම ගොඩක් වෙලාවට මේක කවුරු හරි එනවා කිව්වම හදන ඩිසර්ට් එකක්. මොකද මේක ඉක්මනට හදන්න පුළුවන් හින්දා. මට ඔෆිස් වර්කුයි බබයි එක ගොඩාක් ටයිම් නෑ මේ වගේ දේවල් හදන්න නැත්තම්. ඉතින් ඔයාලත් මට කියන්න මේක හදලා බලලා රසයිද, ඔයාලා කැමතිද? ඒ වගේම ඔයාලා කැමති නම් මේකට ගොඩක් වේරියේෂන්ස් කරන්න පුළුවන්. ඔයාලට අඹ විතරක් දාලා හදන්න පුළුවන්. නැත්නම් ඔයාලට පැෂන් ෆෘට් විතරක් දාලා හදන්න පුළුවන්. හදලා බලලා මට කියන්න. ඔයාලා අද වීඩියෝ එක enjoy කරා නම් please subscribe to our channel and like our videos. Until next time. Bye.